Hello guys, welcome to Ride and Rest channel. ඉතින් ගොඩ දවසකින් පස්සේ අද මම වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙනවා ඉන්දියන් බයික් දෙකක් ගැන. මේ වීඩියෝ එකේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේ බයිසිකල් දෙකම මම මගේ ඩේලි රයිඩින් වලට පර්චේස් කරපු බයිසිකල් දෙක. ගත දවස් ඉඳලා පදින්නේ මම මගේ එක්ස්පීරියන්ස් එක මේ බයිසිකල් දෙකෙන් එකක් ගන්න ඉන්න ඔයාට මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම යන් මේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාට දැනගන්න පුළුවන් වෙයි ඔයාට හරියටම හරියන බයිසිකලේ මොකද්ද මේ දෙකෙන් කියලා. මොකද සේම් ප්‍රයිස් රේන්ජ් යන්නේ. මේ බයිසිකලේ 1,12යි, මේ බයිසිකලේ 1,11මාරයි. ඉතින් මෙතන තියෙනවා Yamaha FZS 150cc 2025 brand new බයික් එක. මෙතන තියෙනවා NS 200 බජාජ් සමාගමේ 200cc 2025 brand new බයික් එක. ඉතින් අපි මුලින්ම මේ බයිසිකල් දෙකේ එන්ජින් සහ performance පැත්ත ගැන කතා කරලෙමු. අපි FZS පැත්තට එනවා නම් 149cc 2L එයා කූල් එන්ජින් එකක් තමයි දකින්න පුළුවන්. මේකේ හෝස් පවර් 12.5කට ආසන්න ගාණක් එනවා. ඒ වගේම ටෝක් එක නිව්ටන් මීටර් 14කට ආසන්න ගාණක් එනවා. මේකේ ගියර් බොක්ස් එක තියෙන්නේ 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක්. ඒ වගේම මේක තියෙන NS 200 පැත්තට එනවා නම් මේක 199cc 4L liquid cool එන්ජින් එකක් දකින්න පුළුවන් 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක් එක්ක. ඒ වගේම හෝස් පවර් ගත්තොතින් අපි 24.5කට ආසන්න ගාණක් තියෙනවා. ඒ වගේම ටෝක් එක නිව්ටන් මීටර් 19කට ආසන්න ගාණක් තියෙනවා. performance පැත්තෙන් ගත්තොතින් මෙයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මොකද මෙයාගේ top speed එක සාමාන්‍ය 140 154 අගයකට යනවා. ඒ වගේම මෙයාගේ top speed එක 115 124 අගයකට යනවා. මේක ඒ ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් 105 වගේ එනකොට මේ බයික් එක 105 110 අතර එනකොට මේක top දුවනවා වගේ තමයි. ඉතින් එතනින් එහාට පදිනවා නම් හම්බන්තොට වගේ කෙලින් පාරක මල් දාන්න ඕන. නැත්තම් මේක අමාරුයි. මේක එහෙම නෑ. මේ බයිසිකලේ ගොඩක් ඉක්මනට top speed ගන්න පුළුවන්. ඒකත් එක හේතුවක් තමයි මේ බයික් එකට මෙච්චර කතන්දර ගොඩක් හැදෙන්න සහ මේ බයිසිකලේ ගොඩක් කට්ටිය ගිහිල්ලා එක එක ප්‍රශ්න දාගන්න. මම මුතුන් කියන්න ඕනේ නෑනේ. මේකට කතන්දර ගොඩක් තියෙන බයිසිකලයක්. හැබැයි අලුත් බයික් එකේ ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. මම මේ ටිකත් ඔයාලට ඉස්සරහදී කියලා දෙන්නම්. ඉතින් අපි දැන් කතා කරන්න හදන්නේ මේ බයික් දෙකේ බොඩි ඩිසයින්ස් ගැන. අපි මුලින්ම මේ බයික් දෙකේ ෆේස් එක. ඉතින් ෆේස් එක ගත්තොත් NS 200 එකේ මෙන්න මේ වගේ LED හෙඩ්ලයිට් එකකුයි ඩේ ටයිම් රනින් ලයිට්ස් දෙකකුත් එක්ක මේ වයිසර් එකත් එක්ක හරිම ස්පෝටි ලුක් එකක් එක්ක තියෙන ෆේස් එකක් තමයි දකින්න පුළුවන්. මේ මඩ් ගාඩ් එකත් කාබන් ෆයිබර් ඩිසයින් එකකුත් එක්ක තමයි අලුත් මඩ් ගාඩ් එක තියෙන අලුත් බයික් එකේ. ඒ වගේම ඒකත් හරිම ස්පෝටි ලුක් එකක් තියෙනවා. ෆේස් එක දිහා බැලුවාම අමුතු මාර ස්ටයිලිෂ් ලුක් එකක් බලා ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ මේ බයික් දෙකේ ෆේස් දෙක ගැන කතා කරද්දී තවත් ප්‍රධානම දෙයක් තමයි NS 200 එකේ එන්නේ අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් එක. ඒ වගේම FZ එකේ එන්නේ තාමත් ඉස්සර වගේම ටෙලස්කෝපික් ෆෝක්ස් එක. ඉතින් NS 200 එකේ අතට දැනෙන එක ඉස්සරහා ෂොක් දෙක හරහා අපේ හැන්ඩල් එකට දැනෙන හાર્ඩ්නස් එක සහ ඒ රෆ් ගතිය ගත්තොතින් NS 200 අලුත් එකේ මාරම අඩුයි. පළවල් වල යද්දී අතට දැනෙන රෆ් ගතිය අඩු කරලා තියෙනවා මේ අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් දෙකත් එක්ක. FZ එකේ එහෙම අමාරුයි කියනවා නෙමෙයි. FZ එකට සාපේක්ෂව අලුත් NS එකේ අතට දැනෙන ඒ රෆ් ගතිය මාරම විදිහට අඩු වෙලා තියෙනවා. FZ පැත්තට ආවොතින් FZ එකේ තියෙන්නේ මෙන්න මේ වගේ වයිසර් එකක් එන්නේ නැහැ. එතන පොඩි ප්ලාස්ටික් ගාඩ් කෑල්ලකුත් එක්ක මේ වගේ එයාලගේ Yamaha ලෝගෝ එක එතන ගහලා තියෙනවා. ඒ වගේම හෙඩ්ලයිට් එකත් LED තියෙන්නේ. මෙතන ඇවිල්ලා තියෙනවා මේකේ පාකින් ලයිට්ස් දෙකක්. මේක ඩේ ටයිම් රනින් ලයිට් කියන්න බෑ. NS එකේ නම් ඩේ ටයිම් රනින් ලයිට්ස් දෙකක් තියෙන්නේ. මේකේ තියෙන පාකින් ලයිට්ස් දෙකක්. ඒකට හේතුව තමයි මේ බයිසිකලේ අපි එන්ජින් එක ස්ටාර්ට් කරපු ගමන් ලෝ බීම් ලයිට් එක දිගටම වැඩ කරන්න ගන්නවා. එතකොට මේක පාකින් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. අර බයිසිකලේ අපිට හෙඩ්ලයිට් එක ඔන් ඔෆ් කරන්න වෙනම ස්විච් එකක් අලුත් මොඩල් එකේ දීලා තියෙනවා මෙන්න මෙතනට. එහා පැත්තේ බයික් එකේ. ඉතින් ඒකත් එක්ක අපිට හෙඩ්ලයිට් එක ඕන වෙලාවට විතරයි ඔන් කරගන්න ඕනේ. නැත්නම් අපි පාර දුවනකොට ඩේ ටයිම් රනින් ලයිට් එක දිගටම වැඩ කරනවා. ඉතින් ඒත් එක්ක මේකේ මඩ් ගාඩ් එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. version 3 එකේ මඩ් ගාඩ් එකම හැමම තියෙනවා. තව මෙන්න මේ chrome design එකත් එක්ක මේ FZ එකට මාරම look එකක් ඇවිල්ලා තියෙනවා. ඒක version 3 එකේත් හැමම තිබ්බා. ඉතින් face දෙක ගැන කතා කරනවා නම් ඔය වගේ දෙයක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම tyres දෙක ගැන කතා කරනවා නම් FZ එකේ සහ NS එකේ දෙකේම 180යි 17 කියන tyre size එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ බයික් දෙකේ side look එකට එනවා නම් මෙන්න මේ වගේ design එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. NS එකේ නම් පරණ මොඩල් එකේ වගේම තමයි. ඒකේ ලොකු වෙනසක් වෙලා නැහැ. FZ එකත් version 3 එක වගේම තමයි. ලොකු වෙනසක් වෙලා නැහැ. headlight එකට අමතරව ඉස්සරහා බයිසිකල් දෙකේම බයිසිකල් දෙකට ආවේනික ලුක් දෙකක් තියෙන්නේ. මට පෞද්ගලිකව මම ඩිසයින් වයිස් ගත්තොතින් බයිසිකල් දෙකටම ආසයි. හැබැයි එකක් තෝරගන්න කියලා කිව්වොතින් මම NS එකේ ඩිසයින් එකට ආසයි. මොකද ඒක මාර ස්පෝටි ලුක් එකක් තියෙන හින්දා. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ බයික් දෙකේ රියර් view එකට. රියර් view එක ගත්තොතින් NS 200 එකේ මෙන්න මේ වගේ ටේල් ලයිට්ස් දෙකක් එනවා. ඒ වගේම මේ වගේ නම්බර් ප්ලේට් එක අපිට ගහන්න පොඩි ටේල් කෑල්ලකුත් එනවා. ඒ වගේම මෙතන තියෙනවා ටයර් ගාඩ් එකක්. මේකෙන් තමයි පිටිපස්සට මඩ ගල් කැට පිටිපස්සෙන් එක්කෙනාට වදින එක නවතින්න තමයි මේක අවිලා තියෙන්නේ. අපි හැමම FZ එකේ ටේල් එක පැත්තට ආවොතින් මේකේ මේ ටේල් එකේ උඩ කොටස සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. මේ අලුත් version 4 බයික් එකේ පරණ version 3 බයික් එක සහ 2 බයික් වලට වඩා
විශේෂයෙන්ම මෙන්න මේ LED tail light එක ආවේ නැහැ ඉස්සෙල්ලා අපේ FZ එකකවත්. මේ අලුත් FZ එක විතරයි මේ විදිහට LED tail light එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ tail එකත් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඒක මාරම look එකක් තියෙන tail එකක් එවලා තියෙනවා අලුත් FZ bike එකේ. මේක මට හිතෙන විදිහට පරණ R1 2009-14 වගේ ආපු බයික් එකේ ආපු ඔරිජිනල් ටේල් එක එනවා මෙහෙම ගොඩ පල්ලෙහාට එනවා හැබැයි මට ඒ ඩිසයින් එක පොඩ්ඩක් කොපි කරලා ඒක ළඟින් යන ඩිසයින් එකක් මේකට මැච් වෙන විදිහට හදලා දාලා වගේ එකක් මට දැනෙනවා මේ ටේල් එකක් අහුව. ඊට අමතරව මේකෙත් අර වගේම ටයර් ගාඩ් එකක් එනවා NS එකේ වගේම. ඉතින් මේ බයිසිකල් එකේ සීට්ස් දෙක ගැන කතා කරනවා නම් අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන දෙයක් තමයි FZ එකේ තියෙන තනි සීට් එක. මේක කඩලා නැහැ. පිටිපස්සෙන් එක්කලට ඉස්සරහට එක්කලට වෙනම කඩලා නැහැ. NS 200 එකේ මෙන්න මේ වගේ කඩපු වෙන සීට් එකක් තමයි එන්නේ. බයිසිකල් දෙකේ සීට්ස් දෙකේ කම්ෆර්ටබල් එක ගැන කතා කරනවා නම් FZ එකේ සීට් එක NS එකට සාපේක්ෂව මාරම කම්ෆර්ටබල් ඕන් දුර යන්න පුළුවන්. මම මගේ කලින් තිබ්බ version 3 එකේ වවුනියාවේ ගිහිල්ලා ඉවලා තියෙන ඔය යාළුවෙක් පිටිපස්සේ දාගෙන ගම මහන්සි ඇරෙන්න වෙන ඇඟට කිසිම අමාරුවක් නැහැ මේ සීට් එකේ පොසිෂන් සහ මේ සීට් එකේ තියෙන ස්පොන්ජ් එක. ඉතින් NS 200 එක ගත්තොත් NS 200 එකේ රයිඩර්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාගේ සීට් එක මාර කම්ෆර්ටබල් පොසිෂන් එකත් හොඳයි අවුලක් නැහැ. ඒ වුණාට මේ පිලියන් රයිඩර්ගේ මේ සීට් එක ටිකක් තද වැඩි පිටිපස්සට මාර අමාරුයි මේ පිටිපස්සේ යන එක්කෙනාට සාමාන්‍යයෙන් කිලෝමීටර් 15ක් 20ක් යනකොටම අමාරුව දැනෙන්න ගන්නවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා දුර යන්න නම් මේ බයිසිකල් දෙකේ එකක් ගන්න හදන්නේ අනිවාර්යයෙන්ම හරියන්නේ අරයා තමයි. මොකද එයාගේ සීට් එක මාරම කම්ෆර්ටබල් පිටිපස්සේ යන එක්කෙනාට කොච්චර දුරක ගියත් කිසිම ඇඟකට පිටිපස්සට අමාරුවක් නැහැ. ඉතින් දැන් තමයි මේ බයිසිකල් දෙකේ වැදගත්ම දේ ගැන කතා කරන්න හදන්නේ. ඒ තමයි මේ බයිසිකල් දෙකම පදින කෙනෙක් හැටියට මගේ තියෙන එක්ස්පීරියන්ස් එක. විශේෂයෙන්ම කියන්න ඕනේ තෙල් පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ පෙට්‍රල් පැත්තෙන් ගත්තොත් මේ බයිසිකලේ සාමාන්‍යයෙන් ලීටර් කිලෝමීටර් 50 55 60 වගේ කරනවා තමන් පදින ස්පීඩ් එකත් එක්ක ගියර් එක මාරු කරගන්න විදිහත් එක්ක. මේ බයික් එක සාමාන්‍යයෙන් 40 45 වගේ අතර රේන්ජ් එකක් යනවා තමන් පදින විදිහත් එක්ක. සාමාන්‍යයෙන් ඉතින් කොල්ලෙක් පදිනවා නම් 40ට චුට්ටක් අඩුවෙන් තියාගන්න කමක් නැහැ. මොකද ඔය කියන තරම්ම තෙල් කරන්නේ නැහැ මේ බයික් එක. අරකේ ප්‍රශ්නේ නැහැ. අරක අල්ලපැද්දු තින්ගෙම තමයි මට FZ එකක් ගන්න නැහැ නේ මල්ල පදින එක්කනේ. ඉතින් ඒ බයිසිකලේ කොහොමත් 50කට කිට් වෙන්න කොහොමත් තෙල් කරනවා. මේක තමයි තෙල් පොඩ්ඩක් කරනවා අඩු. මොකද පර්ෆෝමන්ස් පැත්තට බර කරලා හදපු බයිසිකලයක්. පව එක තමයි වැඩිපුර දීලා තියෙන්නේ. ඉතින් ඒ දෙයත් එක්ක මේක තෙල් කරනවා පොඩ්ඩක් අඩුයි. ඒ වගේම කියන්න ඕනේ බයිසිකලේ පදිද්දි රයිඩින් එක්ස්පීරියන්ස් එක ගැන ගන්නවා නම් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ බයිසිකල් දෙකෙන් ට්‍රැෆික් එකක ඔයා පදිනවනම් විශේෂයෙන්ම මේ කොළඹ අවට ඔයාලා උදේ හවස වැඩට එන්න වගේ දෙයකට ඔයාලගේ ලොකු අදහසක් තියෙනවා නම් මේ බයිසිකලේ අරගෙන ඒ දෙයට අනිවාර්යෙන් යන්න FZ එකකට. මොකද මාරම විදියට කම්ෆර්ටබල් කිසිම ඇඟකට අමාරුවක් නැහැ. ට්‍රැෆික් එකේ අස්සෙන් හින් දානකොට කපන්න කරන්න මාරම ලේසි. ඇඟට කිසිම අමාරුවක් නැහැ. තනිකර හුලං කැලක් වගේ බයිසිකලේ බර තියෙනවා. බර තිබ්බට ඒක අපිට ඇඟට දැනෙන්නේ නැහැ. ඉතින් අපි NS එක ගත්තොත් ට්‍රැෆික් එකේ පදිනකොට පොඩ්ඩක් අමාරුයි. බර වැඩි. මොකද මේ බයික් එකේ පිටිපස්සේ බර අඩුකම තියෙනවා. බ්‍රේකින් වලදී. හැබැයි මේ බයිසිකලේ ඉස්සරහා ගොඩක් බරයි. ඉතින් ඉස්සරහා රෝදෙන් අපිට මේක ඉස්සරහා රෝදේ විතර බ්‍රේක් ගහන නවත්ත ගන්නවට වඩා ලොකු ෆෝස් එකක් මේක ඉස්සරහා රෝද බ්‍රේක් ගහලා අපිට හම්බ වෙනවා. මොකද මේක ඉස්සරහා බර වැඩි. ඉතින් ඒ දෙයත් එක්ක අපිට හැන්ඩල් එක කපලා අසෙන් දානකොට බයිසිකලේ ටිකක් ඇඟට අමාරුයි. සහ මේක ලික්විඩ් කූල් හින්දා හැමතිස්සෙම ට්‍රැෆික් එකේ පදිනකොට ෆෑන් ඔන් වෙනවා. එතකොට කකුලට හීට් එක වදිනවා. අනිත් එක තමයි කකුල් දෙකට හීට් එක හොඳටම දැනෙනවා ට්‍රැෆික් එකේ පදිනකොට බයිසිකේ රත් වුණා. මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. කකුලට හීට් දැනෙන්නෙත් නැහැ. කිසිම දෙයක් නැහැ. බබා වගේ යන්න තියෙන්නේ. ක්ලච් එක දෙන්න එහෙම අමාරුවකුත් නැහැ. මේකේ මෙහෙම දෙයක් තියෙනවා. මේකේ ගියර් ෂිෆ්ටින් මාරම ස්මූත්. හැබැයි FZ එකේ මට කලිනුත් බයිසිකල් ගොඩක් පැදලා තියෙනවා FZ. මට ඒ වලින් එක්ස්පීරියන්ස් වුණ දේ තමයි FZ එකේ ගියර් පොඩ්ඩක් ෂිෆ්ට් කරද්දී පොඩි ගියර් තද ගතියක් තියෙනවා. ඒක හැටි ඒ බයිසිකලේ. හැබැයි මේසේ මාරම ස්මූත් විදියට ගියර් ටික මාරු කරගන්න පුළුවන්. ඒ දෙයක් කියන්න ඕනේ. ඒ වගේම කොල්ලෙක් බයිසිකලයක් ගන්න ඉන්නවා නම් කියන්න ඕනේ දේ තමයි NS එකට යන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක හයියෙන් යන්න හදපු බයිසිකලයක් තමයි. හැබැයි හයියෙන් යන්න එපා. මොකද අපේ මේ තියෙන පාරවල් වල කන්ඩිෂන්ස් එක්ක වංගු ගතිත් එක්ක මේ බයිසිකල් එක ගිහිල්ලා එකපාරට බ්‍රේක් ගහ ගන්න බෑ. මේ NS එකේ විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ පිටිපස්ස බර අඩුයි. ඒ කේස් එක මේ NS සීරියස් එකේම තියෙන කේස් එක. පිටිපස්සේ බර අඩුකමත් එක්ක ඔයා හයි ස්පීඩ් ගිහිල්ලා 100න් උඩ ගිහිල්ලා ඔයා බ්‍රේක් පාරක් ගහනවා නම් ඒ බ්‍රේක් පාර අහන්නේ නැහැ. ඔයා මේ FZ එකේ 100ට ගිහිල්ලා ගෙවුවොත් බ්‍රේක් පාරක් ඒක මාරම විදිහට අහනවා. හැබැයි NS එකේ 100න් උඩ ගිහිල්ලා ඔයා බ්‍රේක් පාර ගෙවුවොත් ඒක අහන්නේ නැහැ. ඒ දෙයත් එක්ක තමයි ගොඩක් කට්ටිය ඔය කාණු දිගේ ගස් දිගේ යන්නේ. ප්‍රධානම හේතුව මේ බයිසිකලේ බ්‍රේක් ගහන්න නැතිකම. ඒ වගේම තමයි 100 පැන්නට පස්සේ මේ බයිසිකලේ සාමාන්‍යයෙන් පාවෙන ගතියක් දැනෙන්න ගන්නවා. ඔයා ගිහලා පොඩි වංගුවක් ගත්තත් 100න් උඩ වංගුවක් කියන පාරේ තියෙන වංගුවක්ම නෙමේ පොඩි තියෙනවානේ අපේ පාරේ යද්දි පොඩි දේවල්. ඒ වගේ තැනකින් ගද්දි මේ බයිසිකලේ පිටිපස්ස හොඳටම දඟලන ගතියක් දැනෙනවා. තමන්ට හරියට පදින්න පුළුවන් නම් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්, මැනේජ් කරගන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ වුණාට මේ බයිසිකලේ කේස් එක තියෙනවා. FZ එකේ කේස් එක නැහැ. කොච්චර වායි ස්පීඩ් ගිහිල්ලා ඒ බයිසිකලට යන්න පුළුවන් උපරිම ස්පීඩ් ගිහිල්ලා බෙන්ඩ් එකක් ගත්තා. පිටිපස්ස ගහන කතන්දර මොනවත් නැහැ. බබා වගේ එනවා.
ඒ වගේම බයිසිකල් දෙකේ කෝනරින් ගැන කතා කරන්න ඕනේ. බයිසිකල් දෙක නමන්න පුළුවන් ප්‍රමාණය. වංගුවකදී බයිසිකල් දෙක නමන්න පුළුවන් ප්‍රමාණය. FZ එක ගොඩක් ඉස්සරහින් ඉන්න NS එකට වඩා. NS එකේ අපි නැමුවටින් NS එකේ වදින්නේ මෙන්න මේ මේන් ස්ටෑන්ඩ් එකේ මෙන්න මේ යට කොටස. ඉතින් නමන්න බෑනේ මේ නමන්න පුළුවන්. FZ එකේ කෙලින්ම වදින්නේ ෆුට්‍රස් එක. ෆුට්‍රස් එකේ යට ඇණයක් එනවා වල පේනවා ඇති. ඒ ඇණේ ගාව තමයි FZ එකේ වදින්නේ. ඒ FZ එක මේකට සාපේක්ෂව නමන්න පුළුවන් ප්‍රමාණය වැඩි වගේම බයිසිකලේ නමද්දී තියෙන ඒ අපි එකට කියන්නේ බයිසිකල් නමද්දී පහසු ගතිය මාර්ම වැඩි. ඒ කියන්නේ අකට කිසිම විදියකට දැනෙන්නේ නැහැ නමනවා කියලා ෆුට්‍රස් එක වදිනකම්. ඒ වගේ කේස් එකක් තියෙනවා FZ එකේ. මගේ කලින් තිබ්බ FZ එකේ ෆුට්‍රස් වල එන ගෙවෙනකම්ම නමලා තිබ්බේ. එච්චරට බයිසිකල් නමන්න පුළුවන්. NS එකේ කමාරු මේන් ස්ටෑන්ඩ් එක වදින්නේ. මේන් ස්ටෑන්ඩ් එක ටිකක් වැඩිපුර නමන්න ගිහලා වැදුනොත් අනිවාර්යෙන් බයිසිකලේ පිටවස කැරකිලා යනවා. මේ කැරකිලා ගියොත් අනිවාර්යෙන් වැටෙනවා. ඒ කේස් එක මේකේ තියෙනවා. ඒ වගේම ඩබල් දැම්මට පස්සේ FZ එකට සාපේක්ෂව NS එක නමන්න පුළුවන් ප්‍රමාණය ලොකු ප්‍රමාණයකින් අඩු වෙනවා. මොකද මේන් ස්ටෑන්ඩ් එකට ටක් ගාලා වදිනවා ඩබල් දාලා පිටිපස්ස බර වුණොත් NS එකේ තොර නමන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා අරකට සාපේක්ෂව. විශේෂයෙන් ඉතින් ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. බයිසිකලයක් ගන්න ඉන්නව නම් ගාන මේ ගාන නම් වාගේ අතේ තියෙන ලක්ෂ 12කට කිට්ටු ගාන නම් අතේ තියෙන්නේ. වා සාමාන්‍යයෙන් ඩේලි පදින්නේ නැත්නම් වා සාමාන්‍යයෙන් වාගේ ආසාවට නම් බයිසිකලයක් පදින්නේ. එහාට මෙහාට පොඩ යන්න නම් පදින්නේ. ඒ වගේ එකට නම් NS එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වා ඩේලි බයිසිකලයක් පදිනවා නම් වා ඩේලි වැටර යන්න නම් ගන්නේ. එහෙම නැත්නම් වාගේ පවුල් කිලික් මොන හරි දේවල් වලට හැමතිස්සෙම එහාට මෙහාට යනවා නම් ට්‍රැෆික් එකේ වැඩිපුර පැදෙනවා නම් අනිවාර්යයෙන්ම FZ එකකට යන්න. FZ එක මාරම කම්ෆර්ටබල් බයිසිකලයක්. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. NS එක හොඳ නැහැ කියනවනේ මේ NS එක හොඳයි. හැබැයි FZ එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා NS එකට වඩා. ඒකත් එක හේතුවක් තමයි මේ බයිසිකලෙට එච්චර ගාණක් වෙන්න 150cc වල. ඒ වගේම ඩියුරබිලිටි සහ රිලයබිලිටි පැත්තෙන් ගත්තොත් ඉස්සරහින් ඉන්නේ මෙන්න මෙයා. මෙයාගේ පේන්ට් එක ගත්තත් මේ ප්ලාස්ටික් කොටස් වල තියෙන ක්වොලිටි එක ගත්තත් මාරම ඉස්සරහින් ඉන්නවා මෙයා. මෙයාගේ ක්වොලිටි එක මාර වැඩි, රිලයබිලිටි එක මාර වැඩි. ඒක ගැන ආයි කතා කරන්න දෙයක් ඇත්තම නැති තරම්. NS එක හොඳ නැහැ කියනව නෙමෙයි. ඒනට NS එකට වඩා මාරම ක්වොලිටි එකක් තියෙනවා. අර බයිසිකලේ බිල්ඩ් ක්වොලිටි එක කියලා අපි කියන්නේ. ඒ නිෂ්පාදනයේදී තියෙන ක්වොලිටි එක නිෂ්පාදනය කරපු ගමන් බයිසිකලයක් ගත්තා. මේ බයිසිකල් දෙක ළඟ තියලා ඔයාලා හොඳට ළඟට ඇවිල්ලා බැලුවොත් හොඳට පේනවා. FZ එක මාරම ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකේදී මේක නෑ නෙමෙයි. මේකට වඩා අරක ක්වොලිටි එකක් තියෙනවා. ඒ දෙත් විශේෂයෙන්ම කියන්න ඕනේ. එන්ජින් වල මම කලින් කිව්වා වගේම ලෙඩ ප්‍රශ්න ඒව මොනවත් නෑ මේ බයිසිකල් දෙකේම. එකම දේ වෙලාවට සර්විස් මේන්ටෙනන්ස් ටික කරන්න ඕනේ. අපි මේකේ බලමු එක්සෝස්ට් නෝට් එක. කියන්න ඕනේ මේ බයිසිකලේ සිංගල් channel ABS සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා. එනකොට ඔයා දකින්න මෙතන රින් එකක් තියෙනවා. ABS වලල්ලක් වගේ ABS වලල්ලක සමාන දෙයක් තියෙනවා. ඒක අරන් තියෙන්නේ traction control වලට. මේකේ ABS තියෙන්නේ මෙන්න මේ ඉස්සරහට විතරයි. මේක විතරයි ABS තියෙන්නේ. NS200 එකේ ඉස්සරහ සහ පිටිපස්සේ කියන දෙකම ABS තමයි ඉන්නේ. ඉතින් ඒ වගේම මේක තව දෙයක් කියන්න ඕනේ NS200 එකේ අලුත් මේ බයික් එකේ ස්ලිපර් ක්ලච් එක ඉඳලා තියෙනවා. හයි ස්පීඩ් ගිහිල්ලා ගියර් ඩවුන් කරද්දී ගියර් එක පල්ලෙහාට කඩද්දී පිටිපස්සේ රෝදේ වන්නලා ගැහෙන්නේ නැහැ. ස්මූත් විදියට ගියර් එක පස්සට කඩන්න පුළුවන්. ඒ හැකියාව මේ බයිසිකලේ දීලා තියෙනවා. ඒකයි ඩුවල් ABS එකත් එක්ක කලින් බයිසිකලයට වඩා මේ බයිසිකලේ ළඟ නවත්වා ගැනීමේ හැකියාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි පස්ස බර අඩු කරනවා හැමෝම තියෙනවා. ඒක හදලා නැහැ මේ බයිසිකලේ. FZ එකේ ගත්තොත් ඉතින් ඉස්සරහ විතරයි ABS. ඉතින් මේ බයික් දෙකේ ප්‍රධාන වෙනස්කම් විදිහට කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය කරුණ ටික තමයි. බයිසිකල් දෙක ගැන හොඳ අයිඩියා එකක් ඔයාලට එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අදට සමු ගන්නවා මේ වීඩියෝ එකෙන්. ඉස්සරහට තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.